මුලතිව් අම්බකාමම් ප්‍රදේශයේ LTT ත්‍රස්තවාදීන්ගේ ශංකර් බේස් සහ තවත් ප්‍රබලතම පුහුණු කඳවුරක් අත්පත් කර ගැනීමට විරෝධාර රණවිරුවෝ සමත් ඇති. යුද හමුදා තුන්වන කාර්ය සේනාංකයටත් රණවිරුවන් දින කිහිපයක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසු මෙම ජයග්‍රහණය ලබාගත් බව එහි සිටින අපනියෝජිත රංජිත් ජයසුන්දර පවසයි. යුද හමුදාවේ දිගදුර විහිදුම් බලකායේ එල්ලකල ප්‍රහාරයකින් මියගිය කොටි සංවිධානයේ ප්‍රබලම නායකයෙකු වන සංකර් නැමැත්තා සිහිපත් කිරීම සඳහා කොටි සංවිධානය විසින් ආරම්භ කර තිබුණු සංකර් බේස් කොටි කඳවුර සහ තවත් විශාල පුහුණු කඳවුරක් අත්පත් කර ගැනීමට ආරක්ෂකයන් සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම තුන්වන කාර්ය සේනාංකයට ක්‍රියාත්මක වන 632 වන බලසේනාවේ අධීක්ෂණය යටතේ කටයුතු කරන 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුව තමයි මෙම කඳවුරු සංකීර්ණ දෙකම අත්පත් කර ගැනීම සමත් වී තිබෙන්නේ. LTT සංවිධානයේ ප්‍රහාර රසක් තියත් කිරීම සඳහා අම්බගාම ප්‍රදේශය මුල් කරගෙන මෙම කඳවුර ඔවුන් උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේම රක්ෂිත වනාන්තර පවා කපා බිම හෙළමින් ඔවුන් ශක්තිමත් බංකර් ඉදිකොට මෙම ප්‍රහාර සඳහා සූදානම් වී ඇති ආකාරය එම කඳවුර අත්පත් කර ගැනීමෙන් පසුව අප කළ නිරීක්ෂණයේදී අපට දැක ගැනීමට ලැබුණා. මෙම කඳවුර බේරා ගැනීම සඳහා LTT සංවිධානයේ ප්‍රබල උත්සාහයක් ගත්තත් ආරක්ෂක අංශවල දැඩි ප්‍රහාර හමුවේ ඔවුන් කඳවුර අතහැර පලා ගොස් තිබෙනවා. මෙම කඳවුර අත්පත් කර ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමේදී 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ සෙබළුන් ඉතා දක්ෂ ලෙස LTT සංවිධානය මුළුමනින්ම පරාජයට පත් කර තිබෙනවා. මෙම කඳවුර සමගම සංකර් නැමැත්තා සිහි කිරීම සඳහා ඉදිකර තිබූ ස්මාරකය සහ ඒ අවට ප්‍රදේශයත් ඒ වගේම කොටි සමාජිකයන් පුහුණු කිරීම සඳහා යොදාගෙන තිබූ ප්‍රබල පුහුණු කඳවුරකුත් මේ වන විට ආරක්ෂක අංශ නතු කරගෙන තිබෙනවා. තවදුරටත් මෙම ප්‍රදේශවල තිබෙන LTT ඉලක්ක හඳුනා ගනිමින් ඒවට පාර දෙමින් විරෝධ රණවිරුවන් ඉදිරියට ගමන් කරනවා. ඔවුන්ගේ එම ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් තවදුරටත් පසුබැස මුලතිව් ප්‍රදේශයට පලා යන බව තමයි සටන් පෙරමුණේ සිටින රණවිරුවන් අප සමග සඳහන් කළේ. LTT සංවිධානයේට දිගින් දිගටම අත්වන පරාජයන් හමුවේ ඔවුන් තවදුරටත් එම පරාජයන් මගහරවා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කළත් එම උපක්‍රම ඉතාමත්ම තීක්ෂණ බුද්ධියෙන් යුතුව අවබෝධ කරගෙන තියෙන අපේ විරෝධ රණවිරුවන් LTT සංවිධානයේට අන්ත පරාජයන් අත් කරමින් තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ජී ගුණසේන තුෂාර සම්පත් සමග මම රංජිත් ජයසුන්දර ආරක්ෂක අංශ මුදාගත් LTT කඳවුරු සංකීර්ණ ප්‍රදේශයේ සිට